සාදු සාදු සාදු. කලින් දවසේ අපි අවසන් කළේ අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ ඒ අරිට්ට නාග පිරිස මුලාවට පත් වෙන ආකාරයට ඒ වැරදි මතවාද ඒ අයට කිව්වා. බ්‍රහ්මණය උතුම් කියලා, මහා බ්‍රහ්මයා මවුවා කියලා විශාල අසත්‍යයක් පතුරවුවා. ඉතින් ඒක බෝධිසත්වයන් වහන්සේ අහගෙන ඉඳලා ඒ සියලු නාග පිරිසත් කැඳවලා මේ අසත්‍ය කියපු අරිට්ටත් කැඳවලා ඒ සියලු දෙනාට අනුශාසනා කරනවා. ඉතින් අද දවසේත් අපි මේ උතුම් බුහුරිදත්ත ජාතකයේ විස්තර ශ්‍රවණය කරන්නේ අවසාන කොටසට අපි පැමිණලා තියෙන්නේ දැන්. ඉතින් මේ ජාතකයේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ විශේෂයෙන් ඒ සිල් පුරපු විස්තරයක් අරබයා තමයි මේ ජාතකයේ වදාළේ. නමුත් උන්වහන්සේ මේ ජාතකයේ ඒ නාගරාජයා වෙලා උන්වහන්සේගේ බොහෝ පාරමිතා පිරුණා. දැන් බලන්න උන්වහන්සේ අදිෂ්ඨානයෙන් යුක්තව ඒ සිල් ආරක්ෂා කරගන්නට කටයුතු කළා. අදිෂ්ඨාන පාරමිතාව පිරුණා. ඊළඟට උන්වහන්සේ ඉවසීම බලන්න මේකේ පුදුම ඉවසීමක් නේ උන්වහන්සේ ඉවසාවිනේ. ඒ ඉවසීම නම් වූ පාරමිතාවත් පිරුණා. කැපී පෙනුණා අපිට ඒවනේ. ඊළඟට දැන් බලන්න ප්‍රඥාව. දැන් මෙතන මේ ප්‍රඥාවෙන් යුක්ත අනුශාසනාවක් මේ කරන්නේ. ප්‍රඥාවෙන් කරන්නේ මේ අනුශාසනාවනේ. ඉතින් බලන්න පින්වත් මේ මොනතරම් අසිරිමත් විදිහටද මේ බෝධිසත්වයන් වහන්සේ නමක් පාරමී පුරන්නේ නේ. ඒතර අපිට පේන විශේෂයෙන් මේ එක ජාතකයක උනත් පාරමිතා ගණනාවක්ම පින්වත් පිරෙනවා. උන්වහන්සේ මේ ජීවත් වෙලා ඉන්න කාලය තුල. අපි කලින් දවසේ ඇහුවේ උන්වහන්සේ ඒ අරිට්ට කියන තමන්ගේ සහෝදර නාග රාජයා දෙම්බාන සහෝදරයා වුණා කියලා නෑ පින්වත්නි. අධර්මයේ කතා කරන්නේ ඒ අධර්මයට දැඩිසේ උන්වහන්සේ නිඳා කරනවා. ඒ අධර්මයට යටපත් කළ ධර්මයේ මිස්මතු කරනවා ප්‍රඥාවෙන්. ඒක තමයි මේ කරන්නේ. ඉතින් අර කලින් එයා කියපු ඔක්කොම අහගෙන හිටියේ බෝධිසත්වයන් වහන්සේ. ඒවට තමයි දැන් උත්තර දෙන්නේ. උන්වහන්සේ විස්තර කරනවා මෙහෙම. දැන් අරිට්ට කියපු මිත්‍යා දේවල් වලට දැන් මේ ඒවා වැරදි කියලා උන්වහන්සේ දැන් මේ පෙන්නලා දෙන්නේ පින්වත්නි මේ ප්‍රඥාවෙන්. ඇයි අර නාග පිරිස දැන් මේ ගොඩාක් අය පිළිගත්තා කියනවනේ මේක ඇත්තක් කියලා. දැන් ඒවා ඒ අයගේ තුලින් අයින් කරන්න. සම්මා දිට්ඨිය පිහිටවන තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ මේ ධර්මයේ කියන්නේ මේ. බලන්න. මෙසේ මහා බෝධිසත්වයන් වහන්සේ ඔවුන්ගේ වාද බිඳ තමන්ගේ වාදේ ස්ථිර කර තැබීයේ. ඔන්නේ සියලු වාද බිඳලා දැම්ම මේ වැරදි මත බිඳලා දාලා තමන්ගේ සත්‍ය වාදේ ස්ථිර කර තැබුවා කියනවා. ඒ කියන්නේ සියලු දෙනා ඒ උතුම් සත්‍ය පිහිටවුවා කියලා කියන්නේ. බෝධිසත්වයන් වහන්සේගේ ධර්ම කතාව අසා නාග පිරිස සතුටු සිත් ඇත්තෝ වූහ. ඉතින් මේ ධම් කතාව අහලා ඒතන හිටපු අර වැරදි මත ගත්තේ ඒ වගේම ඒ තව හිටපු සියලු නාග පිරිස සතුටු සිත් ඇත්තෝ වුණා කියනවා. බලන්නනේ. ඉතින් බලන්න මේ කාලේ තොට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට ලබන්න කලින් බෝසත් කාලේ මේ ආපු බුදු පිරිස මෙතන ඉන්නේ ගොඩක්. ඒ සියලු දෙනා උන්වහන්සේගේ ධම් කතාවට සතුටු වෙනවනේ. ඒ ප්‍රඥාවට සතුටු වෙනවා. සාදුකාර දෙනවා. බලන්න ඒ නිසානේ මේ ඒ ප්‍රඥාවන්ත ඇසුර ලැබුණේ සසර පුරාවටනේ. ඒ ධර්මාභෝධය ලැබුණේ පිරිසට. ඉතින් ඒක අපිත් තේරුම් ගන්න ඕනේ. අපි මේ උතුම් මේ බුදුරජාණන් වහන්සේ දැන් බෝසත් කාලේ මේ ප්‍රඥාවෙන් කරන මේ විස්තරය අහදී අපි සතුටු වෙන්න ඕනේ. අපේ සම්බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ මේ කරන ප්‍රඥා කතා මොනතරම් සුන්දරද. අහෝ උන්වහන්සේගේ ප්‍රඥාව මොනතරම් වටිනා ප්‍රඥාවක්ද කියලා සතුටු වෙන්න ඕන අපි නේ. එතකොට අපිට මහා යහපතක් කරගන්න උපකාර වෙනවා ඒක. එතකොට එතනින් යාගයන් පිළිබඳ වාද අඩංගු කොටස නිමා වූයේ කියලා තියෙනවා. ඊට පස්සේ මහා බෝධිසත්වයන් වහන්සේ නේසාද බ්‍රහ්මණයාව නාග භවණයෙන් පිටත් කර හැරියේය. දැන් අර නේසාද බ්‍රහ්මණයා අල්ලගෙන ආවට පස්සේනේ මේ කතා බහ ඇති වුනේ නේ. එයා දැකලා. දැන් බෝධිසත්වයන් වහන්සේගේ මාලිගා දොරටුව ළඟ අර මුර කරන්න හිටපු පරිට්ටනේ මේ විස්තර ඔක්කොම කිව්වේ දැන්. වැරදි දේවල් කියලා ඒවා දැන් නිවැරදි කළ බෝධිසත්වයන් වහන්සේ මොකද කළේ? ඒ නේසාද බ්‍රහ්මණයාට ආයෙ මුකුත් කරන්න ගියේ නෑ. මේ නාග භවණයෙන් පිටත් කළ හැරියා කියනවා. දැන් සුභග දඬුවම් දෙන්නේනේ බෝධිසත්වයන් වහන්සේගෙන් හරි අහලා ආවේ. උන්වහන්සේ බලන්න එතකොට ඒ කොච්චර වැරදි කළත් ඒ වැරදි කරාට දඬුවම් දෙන්න යන්නේ මෛත්‍රියෙන් යුතුව ඒ අයගේ යහපතම පතනවා. බලන්න මෛත්‍රියනේ. ඒකනේ පින්වන්දි බුදුම කියන්නේ මම ඔබට ඒකනේ මේ පාරමිතා එකක් ගානේ මේ එකින් එකට බැඳිලා තියෙන්නේ කියලා. බලන්න මෛත්‍රිය පුදුම මෛත්‍රියන්නේ. දැන් සුභග දඬුවම් දෙන්නේ නැතුව මේ මෙහෙට ඇවිල්ලා දඬුවම් දෙනවා අහලා කියලා අරගෙන ආවේ. නමුත් බෝධිසත්වයන් වහන්සේ ඔහු මොකද කළේ? පිටත් කරලා හැරියා කියනවා. ඔහුට අපහාස මාත්‍රයක්වත් කළේ නැහැ කියනවා. මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් කළා කියලා අපහාස කරන්න ගියෙත් නෑ. උන්වහන්සේ මොකද කළේ? පිටත් කරලා හැරියා කියන නාගභවණි. බලන්නනේ මෛත්‍රිය. සාගර බ්‍රහ්මදත්ත තෙමේද තබන ලද දිනේ නොයික්මුවා සිවුරංග සෙනඟ පිරිවරා පියා වසන තැනට ගියේ. ඔන්න රජතුමා දැන් බරණැස් රාජ්‍යයේ සාගර බ්‍රහ්මදත්ත රජතුමා. එයිද මේ අපේ බෝධිසත්වයන් වහන්සේ ඇතුළේ පිරිස කිව්වනේ අම්මත් අඬ ගහගෙන එන්නම් කියලා අර මේ සාගර බ්‍රහ්මදත්ත රජතුමාගේ පියා දැන් තාපසෙක් කියලා ඉන්නේ. එතෙන් එන්නම් කියවනේ දැන් ඒක ඔන්න ඒ කියපු දිනේට ගියා කියනවා. මහා බෝධිසත්වයන් වහන්සේද මාමාද සොහයුරාද දකින්නෙමි බෙර හසුරුවා මහත් වූ ශ්‍රී සම්පත්තියෙන් යමුනා ගඟෙන් නැගිට
ඒ අසපුව දෙසටම පිටත්ව ගියේය. ඔන්න ඊට පස්සේ පිරිවර එකතු කරගෙන දැන් අම්මයි සියලු දෙනා එකතු කරගෙන සීයානේ බෝධිසත්වයන් වහන්සේගේ සීයා දකින්න ඔන්න ඒ පිරිසත් යන්න කැමති පිරිසත් අඳ ගහගෙන ඒ අසපු පැත්තට ගියා කියනවා යමුනා ගඟෙන් උඩට ඇවිල්ලා. එකෙනෙහි සාගර බ්‍රහ්මදත්ත තෙමේ විශාල පිරිසක් සමග එන්නා වූ මහා සත්‍යයන් හඳුනා නොගෙන පියාගෙන් අසමින් මෙසේ කීය. එතකොට දැන් සාගර බ්‍රහ්මදත්ත දැන් එතන ඉන්නේ පියා වාසය කරන ඒ ආරණ්‍යනේ. ඔන්න එතන දැන් යනකොට ඈතින් එනවා දැකලා අපේ බෝධිසත්වයන් වහන්සේ ඇතුළු පිරිස මේ මෙහෙම කියන්න ගත්තා. මේකේ තියෙනවා මහා බෙර මිහිඟු බෙර පනා බෙර ගැට බෙර සක්සින්නම් ආදී තූරියෝ නාද කරමින් රජු සතුටු කරමින් කවරෙකුගේ පෙරටු ගාමීත්වයෙන් මෙසේ එන්නේද? එතකොට පින්වත්නි මෙතන අපගේ බූරිදත්ත බෝසත් නාරජුත් ඒ වගේ මේ මනුස්ස ස්ත්‍රියක් වන තමන්ගේ මෑණියන් වන සමුද්දජා දේවිය ඇතුළු ඒ වගේ මේ නා පිරිස සියලු දෙනාම ඒ නාගයන් මනුස්ස වෙස් අරගෙන තමයි මේ පෙරහැරකින් වගේ එන්නේ පින්වත්නි මේ. ඒතර සමුද්දජා දේවිය කොහොමත් මනුස්ස ස්ත්‍රියක්නේ. ඇයට වෙස් ගන්න ඕනේ නැහැ. නමුත් අර සියලු නාගයන් බෝධිසත්වයන් වහන්සේ ඇතුළු නාගයෝ සියලු දෙනා මනුස්සයන්ගේ වෙස්ය අරගෙන තමයි මේ මනාවකට සැරසිලා ආභරණ වෙලි මේ පෙරහැරකින් වගේ එන්නේ. ඒක තමයි මේ සාගර බ්‍රහ්මදත්ත රජතුමා තම පිය තාපසයන් වහන්සේට විස්තර කරන්නේ මේ. බලන්න පින්වත්නි. එතකොට මේ නාගයෝ එරිදිමත් නාගයෝ ඒ ශරීරය මවන්න පුළුවන් පින්වත්නි. බෝධිසත්වයන් වහන්සේ ඇතුළු නාග පිරිස එන්නේ දැන් පෙරහැරකින් වගේ. බලන්නනේ. මහත් වූ විදිලියට බඳු පැහැ ඇති රන්මුවා නලල් පටින් කවරෙකුගේ මුහුණ බැබලේද? තරුණ වූ දුනු හියවුරෙන් සැරසුණු කවරෙක් ස්වභාවයෙන් බැබලමින් එන්නේද? දැන් අපේ බෝධිසත්වයන් වහන්සේ මුල් කරගෙන මේ එන විදිය කියන්නේ මේ. රන්කරුවාගේ කෝවෙහි දමන ලද රත්තරන් මෙන් දිලිසෙන කිහිරඟුරු බඳු මුහුණ මනාව බබලයි. සියාවෙන් දිලිසෙමින් එන්නේ කවුද? කවුද මේ එන්නේ කියලා තමන්ගේ පියාවන තාපසයන් වහන්සේගෙන් අසමින් මේ කියන්නේ. ඊට පස්සේ කියනවා සිත්කලු සලාක සහිත හිරුවෙලිය වළක්වන දඹ රන්වන් මිට සහිත ඡත්‍රයක් ඇතිව සියාවෙන් දිලිසෙමින් කවරෙක් එන්නේද? සත්‍රුවණින් විසිතුරු මෘදු රන්හා මැණික්මය වූ මොනර පිල් කලඹ කවරෙකු දෙපසින් හැසිරේද? රන්කරුවාගේ කෝවෙහි දමන ලද කිහිරි අඟුරු හා සමාන ප්‍රභාව ඇති කුණ්ඩලාභරණ කවරෙකුගේ මුහුණ දෙපස බබලයිද? වාතයෙන් සෙලවෙන සිනිඳු වූ මෘදු අග් බඹරු කේසයෝ අහසෙහි මතු විදුලිය මෙන් කවරෙකුගේ නලල් දෙකෙලවර බබලවන්නේද? දැන් බලන්න විසිතුරු සැරසිලා එන්නේ දැන් නේ බෝධිසත්වයන් වහන්සේ අතුළු පිරිස දැන් ඒවා දැකලා තමයි මේ කියන්නේ. ඒතර බලන්න මොනතරම් සුන්දරත්වයකින් සැරසිලා නේද නේ? ඒතර බලන්න මේ නාග ලෝකේ මේ තිරිසංගත වුණත් මේ එරිදිමත් නාග ලෝකේ මොනතරම් ඒ මවන්න පුළුවන්ද නේ? ඊළඟට කියනවා මේ දික්කු පළල්ලු ඇස් කාගේද? විශාල වූ ඇස් ඇතිව කවරෙක් නම් බබලයිද? රන් කැඩපතක් බඳු මේ මුහුණ කාගේද? බලන්න මේ කරන විස්තරේනේ. මුඛෙහි හටගත් පිරිසිදු සුද්ධ උතුම් සකක් මෙන් කතා කරන විට බබලන මදාරා මල්කැකුළු වැනි දත් කාගේද? ලාකඩ දියට බඳු පැහැ ඇති මනාව පිහිටියා වූ මේ අත්පා කාගේද? බිඹු පළවැනි තොල් ඇති කවරෙක් නම් දහවල් සූර්යා මෙන් බබලයිද? මේ කරන වන්න නබාන මේ දැකලා. හිමවතෙහි පිපුණා වූ මල් ඇති විශාල සල්ගසක් මෙන් සුදු පාට උතුරු සළුව දරමින් ජයග්‍රහණය කළ සක්‍රයා මෙන් ඒ කවරෙක් නම් බබලන්නේද? එතකොට දැන් මේ විස්තර කරන්න පින්වත්නි කාගේ ලස්සන ගැනද? අපගේ බෝසත් බුහුරිදත්ත නාරයතුමාගේ සුන්දරත්වය තමයි මේ වර්ණනා කරන්නේ මේ. ඒතර බලන්න එහෙනම් මේ ශරීර මවවුවත් ඒ මවන ශරීරය තුලත් එච්චර සුන්දරත්වයක් දිස්සෙන්නේ ඒ බෝධිසත්වයන් වහන්සේගේ තියෙන පුණ්‍යානුභාවයටයි. අර සියලුම නාගයන් ඒ සියලු දෙනා ඉක්මවා අපගේ බෝධිසත්වයන් වහන්සේ පින්වත්නි බබලනවා රූපශ්‍රීයෙන්. ඒ පුණ්‍යානුභාවය පින්වත්නි. ඇයි සසරේ මෛත්‍රිය මොනතරම් පුරුදු කරලාද නේ? දැන් බලන්න මේ ජාතකේ මොනතරම් අපිට අහන්න ලැබුණද මේ මෛත්‍රිය පුරුදු කරපු විදිහ උන්වහන්සේනේ. ඒ නිසා හරීම ලස්සනයි. ඒ සුන්දරත්වය තමයි මේ සාගර බ්‍රහ්මදත්ත රජතුමා මේ තමන්ගේ පියාට විස්තර කරන්නේ මේ. අනික සියලු දෙනා පිරිවරාගෙන ඉන්නේ උන්වහන්සේ මේ. බලන්න එතකොට මේ පුණ්‍යානුභාවී බෝධිසත්වයන් වහන්සේ අනික සියලු දෙනා ඉක්මවා බබලනවනේ. ඒක හරිනේ පින්වත්නි පින්වන්තයෙක් කියනනේ මේ පින්වන්තයා පින් අඩු අය අභිභව බබලනවනේ. බලන්න එතකොට මේ නාග ලෝකෙත් ඒක තියෙනවා. දැන් දිවි ලෝකෙත් පින වැඩි කෙනාගේ ආනුභාවය වැඩි. අනික සියලු දෙනා ඉක්මවා බබලනවා. ඒ වගේ මේ නාග ලෝකෙත් ඒ පින වැඩි කෙනා ආනුභාවය වැඩි කෙනා බබලනවා. ඒක මෙතන මනාවකට මේ පේනවා. ඉතින් මේ පුණ්‍යානුභාවයෙන් වැඩි අපේ බෝධිසත්වයන් වහන්සේගේ ස්වරූපය දැකලා තමයි මෙවැනි අති සුන්දර වර්ණනාවක් කරන්නේ මේ සාගර බ්‍රහ්මදත්ත රජතුමා තම පිය තාපසයන් වහන්සේට. ඊළඟට කියනවා රන් වැද්දූ විචිත්‍ර ලෙස නිමවන ලද විචිත්‍ර ලෙස මසන ලද මෙබඳු මිරිවැඩි සංගල කවරෙක් නම් මහර්ෂීන් වහන්සේට නමස්කාර කර පාදයෙන් ගලවයිද? ඔන්න ඒ කියන්නේ අර තාපසීන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ මිරිවැඩි සංගලව ගලවලා තිනවා. බලන්න ඒකත් කියනවා. දැන් ළඟටම ආවට පස්සේ ඒක විස්තරිත ඊට පස්සේ මේ විදිහට සාගර බ්‍රහ්මදත්ත පුත්‍රයා විසින් විචාරණ ලද කල්හි ඉරිදිමත් වූ අභිඥාලාභී වූ තාපසයන් වහන්සේ මෙහෙම කිව්වා.
දරුව මේ ධතරාෂ්ට්‍ර රජුගේ පුත්‍රයෝද ඔබගේ සොහොයුරියගේ පුත්‍ර නාගයන් යයි කියමින් මේ ගාතාව කිව්වා. එරිදී ඇත්තා වූ යසස් ඇත්තා වූ ඒ නාගයෝ සමුද්දජාගෙන් උපන්නා වූ මේ නාගයෝ මහා එරිදී ඇත්තෝ වෙති. ඒතර යාපු සියලු දෙනා දැන් බෝධිසත්වයන් වහන්සේ සුභග නාරජු සුදස්සන නාරජු ඊට පස්සේ අරිට්ටත් මෙතන එනවා. මේ සියලු දෙනා ඇතුළු මේ සමුද්දජා දෙවියෝ ඔක්කොම දැන් මේ එනවනේ සැරසිලා. දැන් ඒව දැකලා තමයි මේ කිව්වේ. මෙසේ තාපසින් වහන්සේ අර සාගර බ්‍රහ්මදත්ත රජතුමා ඇතුළු මේ පිරිසට මේ විස්තර කියද්දී නාග පිරිස පැමිණ තාපසයන්ගේ පා වැඳ එකත් පස්ව සිටියහ. ඇවිල්ලා තමන් දාගෙන හිටපු පාවහන් ගලවලා තාපසින් වහන්සේට සියලු දෙනා වන්දනා කළා. ඒ නාග පිරිස. සමුද්දජාද පියාට වැඳ හඬා නාග පිරිස සමග නාග භවනටම ගියාය. ඊට පස්සේ සමුද්දජා වන්දනා කරලා පියාට කතා කරලා හඬා මොකද කළේ? ඒ සියලු නාග පිරිසත් ඒ විදිහටම වන්දනා කරලා කතා බහ කරලා නාග භවනටම ගියා කියනවා. සියලු දෙනා. බලන්නනේ. මේක හරි අසිරිමත් විස්තරයක් පින්වත්නි. සාගර බ්‍රහ්මදත්ත තෙමේ එහිම දවස් කීපයක් ගත කර බරණැසටම ගියේය. එතකොට අර සාගර බ්‍රහ්මදත්ත රජතුමත් දවස් කීපයක් ගත කළා එතන. තමන්ගේ පියාගේ ආරණ්‍යේ පිය තාපසින්නාසගේ ආරාමේ ගත කරලා බරණැසට ගියා කියනවා. සමුද්දජාතමෝ නාග භවනයේදීම කලුරිය කළාය. මේකේ තියෙනවා පින්වත්නි බෝධිසත්වයන් වහන්සේ දිවි ඇතිතෙක් සිල් රැක උපෝසත කර්මය කරන ලදී. එතකොට බලන්න උන්වහන්සේ දිගටම ඊට පස්සේ දිවි ඇතිතෙක් උපෝසත කර්මය කරලා. දැන් අර මනුස්ස ලෝකයේ උපෝසත කර්මය කළේ ඇයි? ඒ නාග ලෝකෙට වඩා ඒ මනුස්ස ලෝකේ සිල් රකින්න පහසුයි. ඒ නාග ලෝකයේ නාග කන්‍යාවන් එක්ක හරි කරදරයි. ඒ රාගය අධිකයිනේ නාගයන්ට පින්වත්නි. ඒකයි බෝධිසත්වයන් වහන්සේ මනුස්ස ලෝකයේ ඇවිල්ලා උපෝසත කර්ම කරන්නේ. ඉතින් බලන්න දැන් අපිට මනුස්ස ලෝකයේ ඇවිල්ලා දැන් අපිට ගාණක් නැහැ නේද? දැන් බලන්න බෝධිසත්වයන් වහන්සේ නාග ලෝකෙ ඉපදිලා එහෙ සිල් රැක ගන්න අමාරුින්ද මනුස්ස ලෝකයේ ඇවිල්ලා සිල් රැකලානේ පාරමී පුරා ගත්තා. දැන් අපිට සිල් රකින්න පහසුකම් තියෙන හැකියාව තියෙන මනුස්ස ලෝකෙ ඉපදිලා දැන් බොහෝ දෙනා අට සිල් රකින්නවද? රකින්නේ නැහැ නේද? බලන්න මේ ගෙවිලා යන මේ කාලේ පින්වත්නි තමන් ඉපදින ඉන්න ලෝකේ තමන්ට තියෙන පහසුවෙන් ඒවා කරගන්න දක්ෂ නැහැ මිනිස්සු. හැමදාම ලැබෙන්නේ නැහැ මේ මනුස්ස ලෝකෙ උපත. බැරි වෙලාවත් ඒ වගේ ලෝකෙක ගිහිල්ලා ඉපදුනොත් එහෙම පින්වත්නි උපෝසත කර්ම කරන්න ලේසි නෑ නාග ලෝකෙ ගිහිල්ලා. දැන් මේ බෝධිසත්වයන් වහන්සේ මේ වගේ කැපවීමකින් මේ කරේ. ඒ නිසා මේ තේරුම් ගන්න මනුස්ස ලෝකේ තියෙන පහසුවනේ. දැන් මේ කාලේ අනිත් එක බුදුරජාණන් වහන්සේගේ ආවාද අනුශාසනා තියෙනවා අපිටනේ. දැන් උන්වහන්සේ තනියමනේ මේ රැක්කේනේ. කවුරුත් අනුශාසනා කරන්නේ නැහැ. තමන්ම හිතා. ඒකනේ පුදුමේ නේද? ඒ නිසා පින්වත්නි මේ බෝධිසත්වයන් වහන්සේ ඒ වගේ මේ දුෂ්කරතා මැද පාරමී පිරුවේ අපු වෙනුවෙන්නේ නේ. ඒ නිසා මේ හැම දිනම දැන් උපාසක පින්වත්තුන් විශේෂයෙන් අදිෂ්ඨාන කරගන්න උපෝසත සිල් දිගටම ආරක්ෂා කරගන්න මහන්සි වෙන්න ඕනේ. ඉස්සර ඉතින් උපාසකවරු මාසෙකට 4 දවසක් උපෝසත සිල් රැක්කා. අද එහෙම නැහැ නේ. අද 15ක පොයවත් මග අර ගන්නවානේ. නිසා මේවා තේරුම් ගන්න. ඉතින් අපේ බෝධිසත්වයන් වහන්සේ දිවි ඇතිතෙක් මේ උපෝසත කර්මයේ සිදු කරලා ආයුෂ අවසානයේ නාග පිරිස සමගම දෙව්ලොව ඉපදුනා කියනවා. ඉතින් අපගේ සාසුන් වහන්සේ මේ ධර්ම දේශනාව මේ විදිහට අවසන් කරලා දේශනා කළා මෙන්න මෙහෙම. මෙසේ පැරණි පඬිතු උපාසකවරු බුදුන් නූපන් කල්හිදු කෙනෙ බුදු කෙනෙකුගේ අනුශාසනා නැති කාලෙත් මෙබඳු නාග සම්පත්තියක් අතහැර උපෝසත කර්මය කළහයි දේශනා කරන ලදී. ඊට පස්සේ උන්වහන්සේ ඒ පෙරාපර ගලපවුවා මේ ජාතකේ. එදා ඒ මව්පියවරු මහරජ කුලයෝ වූහ. එදා ඒ මව්පිය දතරාෂ්ට්‍ර නාරජතුමා සුද්ධෝදන රජතුමා. ඊළඟට ඒ සමුද්දජා දේවිය මහා මායා දේවියයි. ඒකයි ඒ කිව්වේ. නේසාද බ්‍රහ්මණයාණන් දේවදත්තේ. අර නේසාද බ්‍රහ්මණ වෙලා බෝධිසත්වයන් වහන්සේට අර මිත්‍රද්‍රෝහි කටයුතු කළේ ඒ දේවදත්ත කියනවා. දැක්කද මේ වෛරය එන විදිය? සෝමදත්ත වූයේ ආනන්ද තෙරුන්නේ. එතකොට නේසාද බ්‍රහ්මණයාගේ පුතා වෙලා මේ නේසාද බ්‍රහ්මණයාගේ ඒ කටයුතුට අපහැදිලා මේ ගිහිගේ අතහැලා දාලා ගිහිල්ලා හිමාලයේ පැවිදිලා අභිඥා උපදවාගෙන බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච සෝමදත්ත කවුද? අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ. බලන්නනේ. අච්චිමුකී වූයේ උප්පලවන්නාය. එතකොට දැන් අර අපි දන්නවා සුදස්සන නාරජ සමග අපේ බෝධිසත්වයන් වහන්සේ බේරගන්න මං එන්නම් යන්න කියලා අර බෝධිසත්වයන් වහන්සේට දැඩිසේ ආදරය කරපු නාග කන්‍යාවක් හිටිය අච්චිමුකී කියලා. ඉතින් ඇය ඇවිල්ලානේ බෝධිසත්වයන් වහන්සේ බේරගත්තේ අර මැඩි දෙනක් කියලා ඇවිල්ලානේ විස බින්දු 3ක් දාලා. ඉතින් ඒ අච්චිමුකී නාග කන්‍යාව වූයේ කවුද? උප්පලවන්නා තෙරණියෝ කියන. බලන්නනේ. තමන්ගේ සාසුන් වහන්සේ බේරගන්නනේ. තමනුත් ගිහිල්ලා උපකාර කළා. බලන්න මේ බුදු පිරිසෙන විදියනේ. සුදස්සන වූයේ සරියුත් තෙරුන් වහන්සේ. එතන සුදස්සන නාරජ වූයේ බෝධිසත්වයන් වහන්සේගේ අයියා වුණේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒ කාලේ. සුභග වූයේ මුගලන් තෙරුන් වහන්සේ. එතන සුභග නාරජ වෙලා හිටියේ කවුද? අපේ බෝධිසත්වයන් වහන්සේගේ මල්ලි කෙනෙක් වෙලා. ඒ මුගලන්
මහරහතන් වහන්සේ වෙච්ච උත්තමයා. කනාරිට්ට නම් සුනක් කත්තේ. ඒතර ඔන්න අර සියලු නාග පිරිසට අර අතීතයේ බ්‍රහ්මණයෙක් කියලා ඉඳලා අර මිත්‍යා දෘෂ්ටික අදහස් වල බැසගෙන ඒ කරපු යාග ගැන වැරදි විස්තර කරපු කනාරිට්ට කියන මේ මල් වෙලා හිටියේ බෝධිසත්වයන් වහන්සේගේ සුනක් කත්ත කියනවා. දැක්කද? බුහුරිදත්ත නාරජ වූයේ සම්බුද්ධත්වයට පත් වූ මමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ උතුම් බුහුරිදත්ත ජාතකයේ දේශනා කරලා අවසන් කළා පින්වත්නි. පින්වත්නි මෙතෙක් දවස් ඔබ නාග ලෝකයේ විස්තරයක් තමයි දැන් ඇහුවේ. අපේ මහා බෝධිසත්වයන් වහන්සේ ඇතුළු බුදු පිරිස ඒ ගුණධර්ම පුරමින් ඒ නාග ලෝකේ වාසය කරලා නාග ලෝකයෙන් චුත වෙලා දෙවියන් අතර ඉපදිච්ච විස්තරයක් තමයි අපි ඇහුවේ. ඉතින් මට හිතුණා දැන් මේ නාග ලෝකේ ගැන දැන් මේ මිනිස්සු දන්නේ නැහැ නේ ගොඩක් දේවල් නේ. එතන මේ නාග ලෝකේ කියන්නේ කුමක්ද කියලා දන්නේ නැත්නම් තමයිට හිතෙන්න පුළුවන් අපේ නාග ලෝකේ ගිහිල්ලත් මෙහෙම ධර්මයේ පුරුදු කරලා දිව්‍ය ලෝකේ ගියානේ කියලා. පින්වත්නි මේ බෝධිසත්වයන් වහන්සේ ඒ බුදු පිරිස ඒ ගුණ බලය නිසා නාග ලෝකෙන් ගොඩ ගියා මිසක් ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකෙ ඉපදුනා මිසක් ගුණත් පුරාගත්තා මිසක් නාග ලෝකේ විස්තරي හරියටම දන්නවා නම් පින්වත්නි බෝධිසත්වයන් වහන්සේ ගැනත් මේ බුදු පිරිස ගැනත් තව තවත් පහදිනවා. ඒ සඳහා මම මේ කරුණු ටිකක් ඔබට කියන්න හිතුවා මේ නාග ලෝකේ ගැන. නාගයින්ගේ ලෝකය අද්භූත ජනකේ. බොහෝ නාගයෝ මහා සයුර ඇසුරු කොට වාසය කරති. පොළොව ඇසුරු කොට වාසය කරන නාගයෝද සිටිති. ඔන්න බලන්න දැන් අපේ බෝධිසත්වයන් වහන්සේ ඇතුළු මේ නාපිරිස වාසය කළේ කොහෙද? යමුනා කියන ගඟේ යටනේ. මහා සයුරෙත් ඉන්නවා. දැන් මේකේ විස්තරයේ මුලම අපිට මහා සයුරේ වාසය කරපු නාගකන්‍යාව ගැන අහන්න ලැබුණා. නාගයින්ගේ ලෝකයේ අයත් වනුයේ තිරිසන් අපායට. නාගයින් හට ධර්මයේ හැසිර ධර්මාවබෝධ කිරීමේ කුසලතාවයක් නැත්තේ. අන්න තේරුම් ගන්න. ඒ කියන්නේ මේ ධර්මයේ හැසිරලා මාර්ගඵල ලබන්න කුසලතාවයක් නැහැ කියන ඒගොල්ලන්ට. සර්පයන්ගේ ලෝකයේ සිටින පෙනගොබේ විදාහගත් නාගයන් අප දැක ඇත්තේ. එහෙත් නාලව යන හුදු තුඹසික පදිංචි වී සිටින උරගයන්ගේ කතාවක් නම් නොවේ. අපි මේ දකින පොළවේ ඇවිදගෙන යන උරගයන්ගේ කතාවක් පමණක් නොවේ කියනවා. ඒකේ නාගයන්ගේ එක කොටසක් අපි දකින්නේ. දැන් නාගයෝ හතර ආකාරයෙන් උපදිනවනේ නේ. අපි අහුවනේ ඒක. ඇතැම් නාගයන් හට සත්තුන්ගේ මිනිසුන්ගේ වෙස්ගෙන Taman ඍෂි තැනක යා හැකි බල පිහිට ඇත්තේ. ඒක අපිට පැහැදිලුණා දැන් මේ ජාතකයෙන් සම්පූර්ණයෙන් නේ. දැන් බලන්න එක එක වෙස් ගන්නවනේ නේ. දැන් රාජ්‍යමුඛී නාග කන්‍යාව මැඩි දෙනකගේ වෙස් ගත්තා. ඊට පස්සේ දැන් මේ අපේ බෝධිසත්වයන් වහන්සේත් දැන් සක්‍ර දෙවියන්ගේ වෙස් ගන්නවා. එක එක දිව්‍ය වෙස් පව ගන්නවන්නේ. ඒතර මේ නාගයන්ට ඒ හැකියාවන් තියෙනවා කියනවා. ඇතැම් නාගයන්ට. හැමෝටම නැහැ. මිනිසා කෙරෙහි දානුභාවය පැතිරවීමට එවන් නාගයින්ට පුළුවන්. මිනිසුන්ටත් ආනුභාවය පතුරවන්න පුළුවන් කියනවා. දැන් බලන්න අපි මුලින්ම දැක්කා අර සම්පූර්ණ මුළු බරණැස්පුරයේම මේ නාගයෝ ඇවිල්ලා බය කරලා මිනිස්සුන්ව අර සමුද්‍ර ජලයේ අරන් ගියානේ නේ. බොහෝ පිරිවර සහිතව වසන බලවත් නාගයෝත් නාගිනියොත් සිටිති. දැන් අපිට මේක තේරුණා ඒක. භාග්‍යතුන් වහන්සේගේ දෙවනවර ලක්දිව වැඩමවීම සිදු වූයේ නාගයින්ගේ කලහයක් සංසිඳීම පිණිසය. ඒ නාගයින් යනු නාග ගෝත්‍රික මිනිසුන් කොටසක් නොව සත්‍ය වශයෙන්ම නාලවට අයත් බුහත පිරිසකි. ඔන්න දැන් සමහර අය කියනෝනේ මේ නාග ගෝත්‍රික මිනිසු කියන නෑ නෑ පින්වත්නි මිනිස්සු නෙවෙයි. නාලවට අයිති මේ ශරීරෙ මැවිය හැකි මේ කියපු ආකාරයේ මේ නාග ලෝකයට අයිති භූත පිරිසක්. නාග ආත්මේ දාධ්‍යාත්මික දුබල නමුදු ඔවුන් තුල විවිධාකාර අධි ශක්තිය නැත්තේ. ඔවුන් සතු එක්තරා වාසනාවක් නම් ඉතින් කැමැති වෙතොත් තෙරුවන් කෙරෙහි සිත පහන් කර ගැනීමේ හැකියාවය. පෙර ලක්දිව උතුරු ප්‍රදේශයේ හටගත් ඒ නාග කලහයේදී යුදවදින පිණිස කැලණියේ මණියක්කිත නාරජද මහත් පිරිසක් සමග මහත් නාපිරිසක් සමග පැමිණියේය. භාග්‍යතුන් වහන්සේගේ අවවාදයේ හේතුවෙන් ඔවුන් අතර සිදුවෙන්නට ගිය බිහිසුණු යුද්ධය සංසිඳී ගියේය. දැක්කද බුදුරජාණන් වහන්සේ පහන් සිත ඇති කරගෙන අර යුද්ධය සම්පූර්ණයෙන්ම නවත්තලා සංසිඳුණා කියනවා. එපමණක් නොව ඔවුන් තුල බුදුසසුන කෙරෙහිද පහන් සිත් ඇති විය. එකල්හි මණියක්කිත නාරජ කැලණියටද වඩිනා ලෙස භාග්‍යතුන් වහන්සේට ඇරයුම් කළේය. තමා විසින් කරන ලද ඇරයීම සිහිපත් වූ නාරජ මිනිස් වෙස්ගෙන පිරිවර නාගයන්ද මිනිස් වෙස් ගන්වා සවැත් නුවර දෙවුරමට ගොස් භාග්‍යතුන් වහන්සේ බැහැ දැක ලක්දිවට වඩින මෙන් යලි ඇරයුම් කළේය. ඇරයුම පිළිගත් භාග්‍යතුන් වහන්සේ 500ක් රහතුන් හා ලක්දිව වැඩිසේක. කැලණියෙහිදී නාරජ දිව්‍ය වූ කාද්‍ය භෝජ්‍ය ආදී මවා බුද්ධ ප්‍රමුඛ සංගරුවන උදෙසා දම්පැම් පිරිනැමීය. මෙයින් පැහැදිලි වනුයේ දිව්‍ය ආහාර පාන මවා මිනිසුන්ට ලබා දීමේ හැකියාවක් නාග බුතයින්ට ඇති බවයි. වර එක නාලවින්නා නාගයෙක් මිනිස් වෙස්ගෙන භික්ෂූන් වෙතින් පැවිද්ද ඉල්ලා ගත්තේය. භික්ෂූහු ඔහු නාගයෙකු බව නොදැන පැවිදි කොට උපසම්පදා කළෝය. කරුණු සහිතවම තමා මිනිසෙකු නොවූ බව හෙළි වූ කල්හි භාග්‍යතුන් වහන්සේ ඔහුට වදාළේ නාගයින් හට ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරීමේ හැකියාවක් නැති බවය.
එයින් ප්‍රතිඵල නෙලා ගන්නට අසමත් භවයේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සීල සමාධි ප්‍රඥාවසින් සිය ජීවිතයේ දියුණු කරගත නොහැකි භවයේ. ඒ කියන්නේ නිවන් මාගේ ගමන් කරලා ඒ මාර්ගඵල ලබන්න බෑ කියන එක කියන්නේ. එහෙයින් ශක්ති පමණින් සිල් රැක පින් පුරා මනුලව උපදින්න වෑයම් කරන මෙන් තවදුරටත් අවදන් දුන්සේක. ඒ කියන්නේ පුළුවන් විදිහට අමාරු සිල් රකින්න. පුළුවන් විදිහට සිල් රැකගෙන පින් පුරාගෙන මනුලව උපදින්න වෑයම් කරන්න කියලා අවවාද දුන්නා කියන ඒ භික්ෂුවක් වෙසින් පෙනී සිටි නාගයාට. භාග්‍යවතුන් වහන්සේගේ අවවාද හිස්මුදිනින් පිළිගත් නාගයෝ ධාතු වන්දනාදී සිදුකොට පින් ලබන්නට ආසා කළෝය. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළනේ පින් දහම් කරගන්න කියලා. එතකොට ධාතු වන්දනාදී මේ සිදු කරලා බොහෝ පින් කරන්න මේ නාගය ආසා කළා කියන. නාග භූතයන්ගේ ලෝකෙහි ධාතු වන්දනාවත්, තෙරුවන් කෙරෙහි මීරු ගුණ ගායනාවත් නිතර පවතී. ඔන්න බලන්න. ඒ ලෝකේ තියෙනේකෝ. නාගයන් කොපමණ සැදැහැති නමුදු සැනකින් ඔවුන්ගේ සිත වෙනස් වේ. වහා කිපේ. දැඩි මුරණ්ඩු ගතියකින් යුතුය වේ. දුරදිග නොබලයි. පසුව බොහෝ පසුතැවිල්ලටපත් වේ. බලන්න එතකොට මෙවැනි ස්වභාවයක් සාමාන්‍ය නාග ලෝකේ තිබෙද්දී තමයි ඒ ස්වභාවයන් පින්වත්නි ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව ಗುಣ බලයෙන් අපේ මහා බෝධිසත්වයන් වහන්සේත් ඒ බුදු පිරිසත් ඒ නාග ලෝකේ පාරමී පිරුවේ පින්වත්නි. බලන්න මේකෙන් තව තවත් පහදිනවද නැද්ද අපේ මහා බෝධිසත්වයන් වහන්සේටයි බුදු පිරිසටයි? පහදිනවා පින්වත්නි. තව තව හිත පහදිනවා අපේ. මෙවැනි අමාරු ලෝකෙක එවැනි ස්වභාවයක් තියාගෙන ස්වභාවයන් ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව ගුණයෙන්ම ගුණ වෙලම වාසය කළා. ඉතින් අපේ මහා බෝධිසත්වයන් වහන්සේ නිසා තමයි මේ බුදු පිරිසත් ඒ නාග ලෝකේ ඉඳලා ඒ විදිහට ගුණ ධර්මයට රැඳී හිටියේ. ඇයි නිතරම අනුශාසනා කරන ධර්මයේ. ඒක විශේෂ එකක් පින්වත්නි, අසිරිමත් එකක්. ඒක වෙන කෙනෙකුට සම කරන්න බෑ. මේ නාග ලෝකේ නාගයන්ගේ සාමාන්‍ය ස්වභාවය මේ කියන්නේ. ඒ බෝධිසත්වයන් වහන්සේ බුදු පිරිස මේ නාග ලෝකේ ගුණ දියුණු කරලා දිව්‍ය ලෝකේ ගියා වුණාට ලේසි නෑ පින්වත්නි. බලන්නේ ස්වභාවය. කියනවා යම් හේකින් නාගයින් හට යම් මිනිසෙක් පිළිබඳව සංසාරික සම්බන්ධතාවයක් හේතුවෙන් හෝ බැඳීමක් හටගත්තේ නම් එය පහසින් අත්හල නොහැක්කේ. එය අත්හරින්න බෑ. ඒ මිනිසා පසුපසම මාන බලමින් සිය බලපෑමට නතු කර ගැනීමට වෑයම් කරති. සැමියා වේවා, බිරිඳ වේවා, දරුමුණ බුරන් වේවා, ඔවුන්ම සොයසයා ඔවුන් සමග දිගටම දිවිගෙවණු පිණිස එකිනෙකා පසුපස වැටෙමින් සිටිති. ඔන්න බලන්න. ඒ සම්බන්ධකම් ඔස්සේ එච්චර ඒ නාගයෝ පින්වත්නි බැඳෙනවා. නාග ගති ඒවා. වනේ වැනි ලෝකෙකනේ මේ පාරමී පිළිවි අපේ බෝධිසත්වයන් වහන්සේ නෙමෙයි අපි අසිරිමත් විස්තරයක් ඇහිනේ. ස්වභාවයෙන්ම උත්සන්න වූ රාගයෙන් යුතු නාගයින් මේ හේතුවෙන් බොහෝ දුක් විඳಿತಿ. නාගයන්ගේ අනික් ගතිය නම් මායාවයි. ඇතිතතු සංගවා තමා අදහස් කරන දේ පිටතට නොපෙන්වා චාටු බස් දෙඩීමට ඔහු ඉතා දක්ෂේ. නාගයෝ අංක ගතියින් යුතු ඇත්ත සංගවන සත්‍යෝය. දැක්කද? දැන් එවැනි ස්වභාවයෙන් යුතු සත්ත්ව ලෝකෙක ඉපදිලා එවැනි ස්වභාවයන් ඉස්මතු නොකරගෙන ගුණම පුරුදු කරගත්තා කියන එකෙම තේරෙනවා මහා බෝසතුන්ගේ අසිරිය. උන්වහන්සේ නිසා තමයි අනිත් අයටත් ඒ නාග ස්වභාවයන් යටපත් කරගෙන ඒ ගුණ තුල වාසය කරන්න ලැබුණේ. මොනතරම් අසිරිමත්ද? ඒකයි මම මේ කරුණ ටික ඔබට කියන්නේ තීරණය කළේ. මේ නාගයෝ එකක් කියා අනිකක් කරති. එමෙන්ම තමා හුවා දක්වමින් අනුන් හෙලා දකින්ට නාගයන් ඉතා කැමතිය. එසේම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවා වැජෙමින්ට ඉතා කැමතිය. ඔවුන්ගේ මේ දෙබිඩි ගතිගුණ නිසා බොහෝ කල නාලොවෙහිම මෙරි මෙරි උපදිති. දැක්කද? එතන මේ ස්වභාවයන් නිසා නැවත නැවත නාග ලෝකෙම උපදින්න කියනවා. එතන බලන්නකෝ අපේ බෝධිසත්වයන් වහන්සේත් බුදු පිරිසත් නාලොවින් දෙව්ලොව ගියානේ. එහෙනම් ඇයි ගියේ? ඒ නාග ලෝකයේ ස්වභාවයන් පුරුදු කළේ නැහැ. මහා ගුණ බලයෙන් පාරමී පුරා වඩිනා බෝසතුන් ගුණ තුලම වාසය කර අනිත් අයත් ඒ ගුණ තුලම පුරුදු කෙරෙව්වා. නැත්තම් නැවත නැවත මෙරි මෙරි නාග ලෝකෙම කියන උපදින්නේ මේ නාග ලෝකේ සත්‍යයන්. බලන්න. එහෙනම් දැන් අපිට තේරෙනවා ඇති මේ නාග ලෝකේ තිරිසන් ලෝකයක් කියන්නේ ඇයි කියලානේ. මේ 이르දිමත් බව තිබ්බට නාග ලෝකේ තිරිසන් ලෝකයක් වෙන්නේ ඒකයි. එහෙනම් ධර්මය අවබෝධ කරගන්න මඟඵල නිවන් ලබන්න හැකියාවක් නැහැ. හැබැයි මේ අයට පුළුවන් තෙරුවන් කෙරෙහි හිත පහදවාගෙන සාමාන්‍යයෙන් Tamanට පුළුවන් ආකාරයට සීල රැකගෙන දැන් උපෝසත රකින්න බලන්නකෝ අපේ බෝධිසත්වයන් වහන්සේ. මනුස්ස ලෝකෙට එනවනේ නේද? ඒකට බෝසත් කෙනෙකුත් එහෙම ආවනන්නේ. ඒකනේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ උපෝසත සීල් සමාදන් වුණේ. ඒකෙන්නේ මේ ලොකු කරදර කොටක වැටෙන බෝධිසත්වයන් වහන්සේ. නමුත් බණුන්නාථගේ ගුණ බලය නිසා කොට ගියනේ. ඒ නිසා මේවා හොඳට තේරුම් ගන්න මේ නාග ලෝකේ විස්තරේ නැත්තම් මේ පින්වතුන් දන්නේ නැහැනේ මේ නාග ලෝකේ ගැන. ඉතින් මේ විස්තර ටික මම ඒ විස්තර කළේ. අපේ බෝධිසත්වයන් වහන්සේගෙත් බුදු පිරිසගෙත් මේ මානසික බලය සසර පුරා පුරපු ගුණ බලය නිසා නේද මේ වගේ රැකුනේ මෙවැනි ලෝකයක. දිව්‍ය ලෝකෙටත් ගියේ මේ ලෝකෙන් වාරිමුත් පුරාගෙන නේ. ගුණත් පුරාගෙන. මොනතරම් අසිරිමත්ද නේ මේ වහදි තේරෙන්නේ. නාගයින්ගේ ප්‍රණීතම ආහාරය මැඩියන් අනුභව කිරීම. කොච්චර ආහාර මවලා කන්න පුළුවන් වුණත් ප්‍රියතම ආහාරය කුමක්ද? ප්‍රණීතම ආහාරය මැඩියන් කියනවා.
ඉතින් මෙවැනි ලෝකයක තමයි ඉතින් ඒ මහා බෝධිසත්වයන් වහන්සේ බුදු පිරිස ඉපදිලා මේ පාරමී පුරා ගත්තේ. අසිරිමත් දෙයක් ඉතින්නේ බලන්නකෝ. බුදුම සාගතයි පින්වත්. ඉතින් මේ කණු ටික ඔබට මම කිව්වේ තව තවත් හිත පහදවා ගන්න පුළුවන් මෙවැනි දුෂ්කර ලෝකෙක පාරමිත් පිරුවනේ. මේ නාග ස්වභාවයන් ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව ගුණ වෙලම වාසය කරානේ. අසිරියක් නෙවෙයිද මේක? බුදුම සාගතයි නේ. ඉතින් ඒකයි මේ බෝධිසත්වයන් වහන්සේට සසරේ එද්දී තිරිසන් ලෝකෙල උපදින්න සිද්ධ වුණා. නමුත් ඒ තිරිසන්ගතයේ ස්වභාවයන්ගෙන් උන්වහන්සේ වෙන් වෙලා ගුණ වෙලින්මයි ඒ ජීවිතත් ගත කරලා තියෙන්නේ. ඉතින් මේක හොඳට පැහැදිලි කරගන්න ඒ බුදු පිරිසටත් ඒ බෝධිසත්වයන් වහන්සේ ඇසුරේ හිටපු නිසාම ඒ අයටත් ගුණ දියුණු කරගන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මේ සතර අපායන් ගොඩ ගිහිල්ලා නිවනත් අවබෝධ කරගත්තානේ. මේ ඔක්කොම ලැබුණ කුමන් නිසාද? අපේ මහා බෝධිසත්වයන් වහන්සේ ඒ පාරමී පුරපු නිසා. ඉතින් බලන්න ඒ පාරමී පුරන බෝසතුනුත් ලෝක සත්‍යයට මොනතරම් යහපතක් කරමින්ද පාරමී පුරලා තියෙන්නේ. ඇයි ඒ එක්ක විශාල පිරිසක් අරගෙන ඉන්නේ නේ? ඒ ගුණධර්මයට යොමු කරගෙන ඉන්නේ නේ. තනියෙන් නෙවෙයිනේ පින්වත්නි. බුදුම ඒකනේ නේ. ඒතර බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධත්වයේ පිණිස කරලා තියෙන කැපකිරීම නේ. ඒතර බලන්න මේකෙන් ඔබට තේරෙන්නේ නැද්ද? අනිත් අයගේ යහපත පිණිසම තමයි මේ සම්බුදු කෙනෙක් වෙන්න පාරමී පුරන්නේ කියලා. දැන් බලන්නකෝ අර කනාරිට අර වැරදි මතයක අරගොල්ලෝ පිහිටවවන්නේ නේ. දැන් බලන්නකෝ මාසයක් මනුස්ස ලෝකේ කණ්ඩ බොණ්ඩ නැතුව දුක් විඳගෙන ගිලන් තත්ත්වයට පත් වෙලා ඇවිල්ලා දැන් මේ අසනීපෙන් අමාරුවෙන් මේ දැන් යහනේ නිදාගෙන ඉන්නේ. දැන් බලන්න උන්වහන්සේ තමන්ගේ තියෙන අමාරුකම් ගැන හිතුවද? නෑ ඕන දෙයක් කියාගද්දෙන් කියලා බලන්නකෝ අනිත් අයගේ යහපත කැමති බවනේ. ඒ දැන් ඒ වැරදි මත අහලා අර නාගපිරිස ඔයගේ දෘෂ්ටි බැසගත්තු සසරම ඉවරයිනේ නේ. ඒ කොච්චර අමාරුකම් තියෙද්දි ඒ අසනීප තත්ත්වෙන් ඉදිද්දි උන්වහන්සේ අධර්මයේ යටපත් කරලා ධර්මයේ මතු කරලා කතා කළානේ. මොනතරම් අනුකම්පාවද මේ බෝසතාණන් වහන්සේගේ තියෙන්නේ පින්වත්නි. මේවා ගැන කොච්චර හිත පහදවා ගන්න පුළුවන්ද? ඉතින් ඒ නිසා ඒ ආකාරයට මහත් අනුකම්පාවෙන් යුතුව ඒ පාරමී ධර්ම පුරමින් ඒ උතුම් පාරමිතා ධර්ම මුදුන්පත් කරගෙන මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි සම්බුදුරජාණන් වහන්සේ හැටියට ලෝ පහළ වී වදාළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් මේ අවබෝධය ගැන අපි සිත පහන් කරගෙන අසිරිමත් ප්‍රඥාවෙන් දේශනා කරන ලද ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කර කර ඒ උතුම් දහම් පද අපගේ සිත් තුළ රඳවාගෙන අපේ සිත කය වචනේ උතුම් බුදු වදනට අනුව පවත්වමින් අපටත් ඒ බුදුරජාණන් වහන්සේ ඒ වගේ මේ රහතන් වහන්සේලා නිවී සැනසී වැඩවදාළ අමා මහ නිවනින් සැනසීම පිණිසත් මේ උතුම් ජාතක කතාව සම්පූර්ණයෙන් සිදු කරමින් රැස් කරගත් පුණ්‍ය ධර්මයන්ද මේ අසුවා සියලු දහම් කරුණද අපි සියලු දෙනාට ඒකාන්තයෙන්ම හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු.